හරි අපේ කොහොමද software engineering job එකක් හොයාගන්න කියන series එකේ parts දෙකක් ඉවරයි. මේ third part එකේදී මම කතා කරන්න හිතුවා කොහොමද community contribution නැත්නම් extra curricular activities අපි කොහොමද අපේ CV එකට නැත්නම් අපේ ඒ කියන්නේ අපේ personality එකට කොහොමද add කරගන්න අපි job එකක් apply කරද්දී. හරි මේකදී කතා කරන්න මට ඕන වුණ මූලිකම දේ තමයි hackathons වගේ දේවල්. hackathons ගැන කතා කරද්දී මම මගේ ෆස්ට් ඉයර් එකේ නම් ඇත්තටම මට බැරි වුණා හැකතොන් එකකට යන්න. මොකද ඇත්තටම මට අයිඩියා එකක් තිබ්බ නෑ හැකතොන් එකක් කියන්නේ මොකද්ද ඔය වෙන දේවල් ගොඩක් යන බය හිතුණා කිව්වොත් හරියට හරි. සෙකන්ඩ් ඉයර් එකේ මුල් කාලේ වගේ මම පාර්ටිසිපේට් කරා රියල් හැක් කියලා හැකතොන් එකකට. ඊපස්සේ ඊට කලිනුත් මම හැකතොන් නෙමෙයි ඩිසයිනතන් වලට පාර්ටිසිපේට් කරලා තියෙනවා. ඒත් මගේ අර UI UX පැත්තට ලොකු ආසාවක් නැතිඳ මට ඒව එච්චර ලොකුවට කන්ට්‍රිබියුට් කරලා වින් කරන්න වගේ දේවල් කරන්න හම්බුනේ නෑ. ෆස්ට් ටයිම් මට අර දැනෙන්න මම ආස පැත්තකින් යන්න පුළුවන් රියල් හැක් කියලා කැලණිය තියෙනවා මේ කැලණියෙන් ඕගනයිස් කරන හැකතොන් එක. ඒක තමයි මට පාර්ටිසිපේට් කරලා අපි ඒකේ ෆස්ට් ෆේස් එක වින් කරා. ඒ කියන්නේ හැකර් රෑන්ක් එකේ ටෙස්ට් එකක් තිබ්බේ. ඊපස්සේ ඕක අපි සෙකන්ඩ් ෆේස් එක කියන්නේ ෆයිනල් රවුන්ඩ් එකට ටීම්ස් 15ක් ගියා. ටීම්ස් 15 ඇතුලෙන් අපි තමයි හිටපු පොඩිම කට්ටිය. පොඩිම කට්ටිය කියන්නේ සෙකන්ඩ් ඉයර්ස්ලා ඉතුරු ඔක්කොම ටික තර්ඩ් ඉයර්ස්ලා ෆෝර්ත් ඉයර්ස්ලා. අපි සෙකන්ඩ් ඉයර් කියන කිව්වට මම ඒ කාලේ ෆස්ට් ඉයර් අන්තිම හරිය වගේ. අතකොට ඒ කාලේ මට හදන්න ඔය ලොකු අයිඩියාවක් නැහැ. කියන්නේ හදන්න පුළුවන් මට ලොකු ටයිම් එකක් යනවා. ඉතින් නෝමල් විදියට ඒ කියන්නේ අපිට ලොකු ටයිම් එකක් යනවා වැඩ ටික කරගන්න. අනිත් එක ෆුල් ස්ටැක් ඇප් එකක් හදන එක ඒ කාලේ ලොකු බර ඒ කියන්නේ ලොකු දෙයක්. අතකොට ඒකත් එක්ක අපිට අන්තිමේදී තිබ්බේ ෆුල් ස්ටැක් ඇප්ලිකේෂන් එකක් හදන්න හැකර් රෑන්ක් එක කම්ප්ලීට් කරලා ඉවරලා. දැන් ඔතනදී ආපු ප්‍රශ්න තමයි පැය 24යි තිබ්බේ. පේෂන් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තමයි තිබ්බේ හොස්පිටල් එකට හදන්න. ඇත්තටම කිව්වොත් අපිට ඕක කරගන්න පුළුවන් උනේ පොඩ්ඩයි. ඉතින් අපි හිතුවා දැන් අපි දැන් කරලා හරිය දැන් අපි වින් කරන්න යනවා කියලා. ඔන්න දැන් ෆයිනල් රවුන්ඩ් එකට ඉන් පර්සන් ගියා දැන් කැලණියට. කැලණියට ගිහලා දැන් හැමෝම ප්‍රසන්ටේෂන් කරද්දී ඔතනින් නෝට් වුණා හැමෝම fully completed systems හැමෝම හදලා තියෙනවා. ඔය chat GPT ආපු මුල් කාලේ දැන් ඉතින් ඔතකොට අපිට AI use කරන්න ලොකු knowledge එකක් නැහැ. ඉතින් හැමෝම ලොකු සිස්ටම්ස් හදලා තියෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ඇත්තටම අපි කරලා තිබ්බේ හරිම සුළු දේවල් ටිකක් තමයි කරලා තිබ්බේ. forgot password දෙන එක චූටි දේවල් ටිකක් කරලා තිබ්බේ. ඒ කාලේ හැටියට. ඇත්තටම කිව්වොත් කොහොමද ප්‍රසන්ට් කරා? දැන් එදායින් පස්සේ හිතාගත්ත අනිවාර්යෙන් hacker rank එකට priority එක දෙනවට වඩා අනිවාර්යෙන් මම ඊට වඩා ලොකුවට full stack application development ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇත්තටම full stack application වලට බැහැලම ඉගෙන ගන්න බැලුවේ. ඊට පස්සේ open night තිබ්බා IIT එකේ. ඊට පස්සේ ඒකේ මං හිතන්නේ second හරි third හරි අපි win කරා. ඊට පස්සේ ඒ වගේම මේ මෑතකදී මම මේකට වීඩියෝ එකක් කරා SDG competition එක. ඒක ඇත්තටම hackathon එකක් නෙවෙයි. ඒක innovation championship එකක්. ඊට පස්සේ ඊට කලින් කැලණිය රාගම් medical faculty එකත් එක්ක collaborate කරපු තව මේකතන් කියලා එකක් තිබ්බේ. ඒක තිබ්බේ assistive medical device එකක් හදන්න patient කෙනෙක්. ඒ කියන්නේ live patient කෙනෙක් එක්ක කතා කරන ගමන් යාගේ requirements අලගල බලලා ඊට 3D print කරලා ඒ කියන්නේ එතන ඒ යුනිවර්සිටි ප්‍රමිස් එකේ ඉඳගෙන ඊට පස්සේ එලා අපිට 3D printers දෙනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් කරලා ඒ වගේ කරලා participate වුණා. unfortunately අපිට ඒක win කරන්න බැරි වුණා. but ඒක super experience එක. මොකද කවදා මම patient කෙනෙක් එක්ක real වැඩ කරලා නැහැ. දැන් ඔයාලට තේරෙනවා ඇති හැකතොන් එකක් හරි කමියුනිටි එකට අපි ඒ වගේ මොකක් හරි ඉනෝවේෂන් හරි මොකක් හරි කම්පිටිෂන් එකකට යන්නේ කොච්චර වැදගත්ද? කියන්නේ ඒ සර්ටිෆිකේට් එකට විතරක් නෙමෙයි ඒ එක්ස්පීරියන්ස් එකම මාර වැදගත්. ඒ වගේ මොකට එක CV එකේ ඒ කියන්නේ ඔබ්වියස්ලි ලිස්ට් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් යාළුවා ප්‍රශ්න අහනවා ඔක ගැන. අනිවාර්යෙන් ඔයාලට ඒ කියන්නේ ෂෝට් ලිස්ට් වෙන්න එක chance එකක් වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් ඒකට පාර්ටිසිපේට් කරන්න ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක් අනිවාර්යයෙන්ම. ඉන්ටර්න් හරි ජොබ් හරි දෙකේදීම අනිවාර්යෙන් ඒවට පාර්ටිසිපේට් කරලා තියෙනවා. දැන් දින කම්පිටිෂන් එක වින් කරන්න ඕනම න ะ. ඊළඟ දේ තමයි open source contribution. ඒක කිව්වට පස්සේ මුලින්ම ගොඩක් කටේ එන නැත්තේ Hacktober Fest එක තමයි. දැන් මමත් මුලින්ම Hacktober Fest එකට contribute කරේ 2023 හරි 2022 වල හරි වගේ මට මතක විදියට. එතනදී මට ටී-ෂර්ට් එකක් හම්බ වුණා. දැන් ඒ වගේ මම නම් ඒක ඇත්තටම contribute කරන්න ඒක හිතුවේ swag හම්බෙන හින්දා. ඇත්තටම කරා බට් ඒකෙන් ඊට වඩා ලොකු හොඳක් වුණා. මට කඩක් කටි අඳුර ගන්න හම්බුණා. ඊපස්සේ මට අතන සොයක් හම්බුණා. ඊපස්සේ ඒක අනිත් එක මගේ ඉන්ටර්න් පොසිෂන් වලට යද්දී ඒක මාර මට වටිනාකමක් දුන්නා. ඒ කන්ට්‍රිබියුට් කරලා තිබ්බ නිසා. දැන් අන්න ඒ වගේ Hacktober Fest කියන්නේ එකක්. ඒ වගේ තව ගොඩාක් තියෙනවා. ඒ වගේ ඉවෙන්ට්ස් හොයාගෙන ඒවට කන්ට්‍රිබියුට් කරන්න open source contribution කියන්නේ අද වෙද්දී මේ කම්පිටිෂන් එකේදී ඕව අනිවාර්යෙන් highlight කරලා ඔයාලට
ලොකු වැඩක් කරගන්න පුළුවන් ලොකු ඒරියා එකක් ඕපන් සෝස් කන්ට්‍රිබියුෂන් කියලා කියන්නේ. ඊළඟ දේ තමයි කමියුනිටි ඉවෙන්ට්ස්. කමියුනිටි ඉවෙන්ට්ස් කියලා කියන්නේ මොනවද? දැන් උදාහරණයක් විදිහට AWS ලගේ monthly meetups තියෙනවා AWS කොලම්බෝ user group එකේ. ඒ වගේම Microsoft students builders ලගේ monthly meetups තියෙනවා. ඒ වගේම ගොඩාක් දැන් cursor community meetup එකක් ළඟදී පටන් ගත්තා. ඒ වගේ ගොඩාක් කමියුනිටි මීට්අප්ස් තියෙනවා monthly වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් මාස දෙක තුනකට සැරයක් වෙන්න පුළුවන්. ඒවට පාටිසිපේට් කරන්න. ඒ වගේ દ્વારા නෙට්වර්ක් හදාගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන් අලුත් කට්ටිය. ඒ වගේම ඒවට එනවා ඔයාව ඉන්ටර්විව් කරන්න ඉස්සරහා ඉන්න කට්ටිය. එතකොට එයාලා ඕල්රෙඩි ඔයාව දැක්කට පස්සේ ඒ කියන්නේ එයාලා දන්නවා මේ වගේ ඉවෙන්ට්ස් වල පාටිසිපේට් වෙන කෙනෙක් කියලා. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක එතනදීම හැදලා ඉවරයි. ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන් යන එකෙන් ඒ කියන්නේ පාඩුවක් නම් වෙන්නේ හැමදාම වාසියක් විතරයි වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් කමියුනිටි ඉවෙන්ට්ස් වලට පාටිසිපේට් කරන්න. ඒ වගේම කමියුනිටි ඉවෙන්ට් එකක් කියද්දි මතක් වුණේ මේ සෙප්තැම්බර් 11th AWS කමියුනිටි ඩේ එක තියෙනවා ලංකාවේ. ඔයාලට දැන් ටිකට් ගන්න පුළුවන්. තාම නැහැ ටිකට් ඕපන් කරලා නැහැ. බට් සතියක් ඇතුළත ටිකට් ඕපන්ස් වෙයි. මම මේක ගැන අප්ඩේට්ස් තියනවා. මම LinkedIn එකේ ෂෙයා කරන්න. ඒකටත් මතක තියාගන්න ජොයින් වෙන්න පුළුවන් නම් ඔයාලට වඩාත් හොඳයි. අනිත් දේ තමයි යුනිවර්සිටිස් වල අනිවාර්යෙන් ක්ලබ්ස් තියෙනවා. සොසයිටිස්. IEEE කියාවි නැත්නම් AWS builder groups කියාවි ගොඩාක් ඒවා තියෙනවා. Rotaract ඒ වගේ දේවල් තියෙනවා. දැන් මම encourage කරන හැම IT student කෙනෙක්ම අනිවාර්යයෙන් IEEE join වෙන්න. මොකද IEEE එක ඇතුලේ ගොඩාක් events තියෙනවා. දැන් උදාහරණ විදියට මොරටුවේ තියෙනවා Rise Up Mora කියලා jobs වලට apply කරන්න පුළුවන් පොඩි career fair එකක් වගේ එකක්. දැන් අපිට ඒ වගේ වාසි ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒකට දැන් උදාහරණයක් විදිහට ඒකේ තියෙන වෙබ් ප්ලැට්ෆෝම් එක හදන්න අපිට contribute කරන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් මොරටුවේ තව තියෙනවා Mora Spirit කියලා. Mora Spirit කියන්නේ මොරටුවේ යුනිවර්සිටි එක ඇතුලේ ස්පෝර්ට්ස් ගැන තියෙන මීඩියා ප්ලැට්ෆෝම්. ඒක ඇතුලේ තියෙන වෙනම වෙබ් පිලර් එකක්. වෙබ් පිලර් එක ඇතුලේ වෙනම වෙබ් ඇප්ලිකේෂන්, මොබයිල් ඇප්ලිකේෂන් වගේ දේවල් ඩෙවලොප් වෙනවා. ඔයාලට ඒ පැත්තවලට කියලා ඒවට contribute කරන්න පුළුවන්. ටෙක්නිකල් හෝ ටෙක්නිකල් නොවන ඒ කියන්නේ non technical කරන්න පුළුවන්. ඒ කියන්නේ organizing ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට development යන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකින්ද ඒ වගේට join වෙන්න අමතක කරන්න එපා. දැන් AWS ගැන කතා කරොත් AWS builder groups තියෙනවා. කලින් ඕකට කිව්වේ student groups මට හිතෙන්නේ දැන් builder groups කියලා එකක් තමයි තියෙන්නේ. මට මතක නැහැ හරියටම. චුට්ටක් check කරලා බලන්න. ඔයාලගේ යුනිවර්සිටි එකේ මේකක් නැත්නම් ඔයාලට මේකක් පටන් ගන්න පුළුවන්. දැන් මම දන්න විතර ගොඩක් යුනිවර්සිටිස් වල builder groups already හැදලා තියෙන්නේ. එතකොට ඒවට ගිහිල්ලා ඔයාලට events coordinate කරන්න පුළුවන්, event organize කරන්න පුළුවන්, speak ඉදිරිපත් කරන්න පුළුවන්, ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ දේවල් මිස් කරගන්න එපා අනිවාර්යෙන්. ඒ වගේට join වෙන්න. දැන් මේ අපි කතා කරපු හැම දෙයකින්ම කතා කරේ අපි අපේ කොහොමද අපේ ඇතුළේ තියෙන knowledge එක කොහොමද අපි එළියට දෙන්නේ කියලානේ. දැන් ඕක කරන්න තියෙන ඔයා දැන් මේ උඩ ඔක්කොම ටික දැන් අපි මුලින් කතා කරපු ඔක්කොම ටික කරලා නම් ඊළඟට තව එක දෙයක් ඉතුරුයි. මේ වගේ වට වීඩියෝ කරන්න පුළුවන්. YouTube හරි ඕන platform එක, Facebook හරි TikTok ඕන platform එක මේ වගේ videos කරලා publish කරන්න පුළුවන්. ඔයාලට videos කරන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් Medium වගේ blog එකක් පටන් අරගෙන Medium එකේ publish කරන්න පුළුවන්. weekly, bi-weekly නැත්නම් once a month වගේ ඔයාලට පුළුවන් විදියට comfortable විදියට genuine article එකක් වගේ experience එකක්. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ඔයා කොහොමද ඔයාගේ payment gateway එක කොහොමද integrate කරේ ඔයාගේ web application එකට චූටි ආටිකල් එකක් ලියවා පබ්ලිෂ් කරා. ගොඩක් කට්ටියට ඒක වමනා වෙයි. තව චූටි සයිඩ් ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඔයාලට මීඩියම් account එක ඔයාගේ මොනටයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු payments හම්බෙන්නේ නැහැ. චූටි payment එකක් හම්බෙනවා. ඒ කියන්නේ ඔයාගේ ආටිකල් ගන්න count එක වැඩි වෙන්න තමයි ඒකේ payment එක වැඩි වෙන්නේ. ඒ පැත්තත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයා දැන් 3rd year 4th year වගේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් නැත්නම් 2nd year වුණත් කමක් නැහැ. ඔයාලට ජූනියර් බැච් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්ටරින් පටන් ගන්න. මෙන්ටරින් කියලා කියන්නේ ඒක ඔෆිෂියල් වෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් කවුරු හරි පොඩි කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් අරගෙන එයාට උගන්නන්න කියන නිකන් ලෙක්චරර් කෙනෙක් වගේ උගන්නන්න ඕනේ නැහැ. එයාට පුළුවන් ඔයා මේ පාත් එක කියන්නේ එයාට පාත් එක හදලා දීලා නිකන් එයාට ඔයාව ෂැඩෝ කරන්න කියන වගේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නිකන් එයාට පාත් එක පෙන්වලා දෙන්න මොන විදියටද මොන එක්සෑම්ස්ද කරන්න ඕනේ, මොන මොඩියුල්ස් ටිකද තෝරගන්න ඕනේ, නැත්නම් මොන විදියට ටෙක්නිකල් ස්ට්‍රක් එක තෝරගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. ඔයා මේ ඔක්කොම ටික කරගෙන ඔයාලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා එතනදීම. මොකද ඔයා ඇත්තටම කමියුනිටි එකට ගොඩක් දේවල් ලබා දීලා ඒ වගේම කමියුනිටි එකම ඔයාව දන්නවා. ගොඩක් දුරට ඔයාව ඉන්ටර්විව් කරන්න එන කෙනා ඔයාව දැනගන්න දෙන chance එකක් වැඩි. ඒක නිසා මේ වගේ දේවල් මිස් කරගන්න එපා. ඔයා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ නම් මේක පුළුවන් නම් ෆස්ට් ඉයර් එකේ ඉඳන් පුළුවන් නම් අද යුනිවර්සිටි යන A-levels වල පොඩි කාලයක් තියෙනනේ.
ඒ කල්දින් පටන් ගන්න පුළුවන් විදිහට පටන් ගන්නවා හැම දෙයක්ම එක්ස්පර්ටීස් ලෙවල් එකේ ඉන්න ඕනේ නැහැ දෙයක් පටන් ගන්න පුළුවන් විදිහට පටන් ගන්න අත්තු ගන්නන්න බොරු ගන්නන්න එපා ඒ දේවල් කියලා දීලා ගොඩක් කට්ටියට වර නොලෙජ් ෂෙයා කරන්න පුළුවන් අපි ඔකට කියන්නේ පබ්ලික්ලි ලර්නින් කියලා ඔයා ඉගෙන ගන්න දේවල් පබ්ලික්ලි ඔයා අනිත් අයට කියා දෙනවා ඒක ගොඩක් හොඳ ඇටිටියුඩ් එක ගොඩක් ඉන්ටර්වයුව කරන කට්ටියක බලාපොරොත්තු වෙනවා මොකද එයාලා කැමති තනියෙන් දේවල් කරන කට්ටියට වඩා තමයි ඉගෙන ගන්න දේ අනිත් කට්ටියට කියලා දෙන අයට ඒකින්ද ඒ වගේ chances මිස් කරගන්න එපා ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නන්නේ දැන් ඔය ඩිග්‍රී එකක් තියන වැඩක් තියනවද කියලා මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය අහනවා ඩිග්‍රී එකකින් ඇත්තටම වැඩක් තියනවද ඩිග්‍රී එක කරන්නේ ඔයා ටෙක්නිකල් ස්කිල් එකක් ඉගෙන ගන්න විතරක් නම් ඇත්තටම මේක තේරුමක් නැහැ ඩිග්‍රී එකේ තියෙන මූලික අරමුණ මම හිතන විදියට ටෙක්නිකල් ස්කිල් නෙමෙයි මොකද ටෙක්නිකල් ස්කිල් දැන් ඔයාලට IT එකේ YouTube එකෙන් ඒ කියන්නේ නිකම් ඉගෙන ගන්න බෑ YouTube ඕනත් නැහැ දැන් ඕනම LLM එකකට කෝල් එකක් දාපුව ගමන් ඔයාලට අනිත් පැත්තට අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙම බැරි චූටි දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒත් ඔයාලට ටෙක්නිකල් ස්කිල්ස් බොහෝ දුරට ඉගෙන ගන්න පුළුවන් self study කරලා. ඒත් ඔයාලට යුනි එකෙන්ම විතරයි ඉගෙන ගන්න පුළුවන් ලොකුම දෙයක් තමයි මේ වගේ networking skills. කොහොමද communicate කරන්නේ. දැන් මේ කීප දේවල් එක දැන් ඔයාලට ඔළුවට හොඳ idea එකක් ගිහිල්ලා ඇති. අපි ජොබ් එකකට යනකොට අපිට නැත්නම් ඉන්ටර්න් එකකට යනකොට අපිට කොච්චර දේවල් තියෙන්න ඕනද දැන් මේ තියෙන කම්පිටිෂන් එකත් එක්ක අපෙන් කොච්චර දේවල් බලනවද අපි නොදැනුවත්වම අපි කොච්චර ජජ් වෙනවද අපි නොදැනුවත්ව අපි කොච්චර කම්පිටිෂන් එකේදී පල්ලාට යනවද දැන් මේ මම දැන් පාර්ට්ස් තුනක් කරා පාර්ට් 1 2 3 දැන් මේ 3 එක බලන්නවා මුල් දෙක බලලා නැත්නම් ගිහින් බලලා එන්නේ දෙකත් මේ තුනෙන් දැන් ඔයාලට අයිඩියා එකක් ඇති දැන් ඔයාලා රෙඩි වෙන්න ඕනද දැන් මේ වීඩියෝස් තුන බලලා මේ වීඩියෝස් තුනේ තියෙන දේවල් කරනවා කියන්නේ ඔයාලට අනිවාර්යයෙන් ලොකු chance එකක් තියෙනවා ඔයාලට ඉක්මනට ජොබ් එකක් හම්බෙන්න. දැන් ගොඩක් අයට දැන්ටම ජොබ් එකක් හම්බෙලා තියෙනවා. එහෙනම් එයාට congratulations. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් job seeking හරි IT related දේවල් ගැන අනිවාර්යෙන් comment section එකේ දාන්න අපි ඒ ගැන discuss කරමු. personally මට message එකක් දාන්න ඕන නම් මාව LinkedIn එක through contact කරගන්න පුළුවන් ඔයාලට. මගේ socials වල links මම මගේ description එකේ දාන්නම් මේ YouTube video description එකේ මාව එතනින් contact කරගන්න. ඉතින් හැමෝටම good luck with your job seeking and interviews. අපි මේ වගේම තවත් ඉස්සරහට මේ වගේ knowledgeable video එකකින් හම්බෙන්න හැමෝටම ජය වේවා.